ඒක පින්වත්නි දැන් මේ හැම කෙනාටම තියෙන පුදුම මාන්නයක් නෙවෙයි පින්වත්නි. හැම කෙනාටම තියෙන්නේ පුදුම මාන්නය. ඒ කියන්නේ මේ මාන්නය අතහැර ගන්න බෑ. එයාලට ඕන එක්කෝ සීලයක පිළිපදින කිව්වොත් කට්ටිය කියනවා මෙයා හොඳ උපාසකම්ම කෙනෙක්. මෙයා හොඳ උපාසක මහත්තයෙක් කියලා ඒකෙන් හරි අහගන්න ඕන. ඒක හරි අහගෙන මාන්නේ හදා ගන්න ඕන. එහෙමයි පින්වත්නි මේ හැදිලා තියෙන ස්වභාවය. දැන් ධර්මයක් දන්නෝ නම් ප්‍රායෝගික නෑ. ඉගෙනගෙන තිනවා මෙයා ධර්මය දන්නවා කියලා සමාජ ඉදිරියේ කිව්වොත් ඔන්න එයා හරි මාන්නේ හදාගත්තා. මෙයා අත දිගහැරලා දැන් මට ඉස්සර මෙහෙදී ඇවිල්ලා කටයුතු කරද්දී මට කිව්වේ අපේ හිතවත් මහත්තුරුවගයක් ස්වාමින් වහන්සේ මෙන්න මේ මහත්තයා මේ කියන්නේ ඇවිල්ලා ටිකක් මේ අපිට උදව් ටිකක් කරා සාමාන්‍යයෙන්. එන්නේ මට කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙයාගේ අනිත් එයාගේ යාළුවා ඇවිල්ලා කිව්වා මෙයාගේ හොඳ කියන්න කිව්වා ඒ කරන දේවල් කියන්න කිව්වා පොය දවසටයි මිනිස්සු ඉදිරියේදී මෙයා කරපු එක නිතර කියන්න කිව්වා මෙයාගේ ඒ හොඳ කියන්න කිව්වා. හොඳ කියනකොට ස්වාමීන් වහන්සේ මෙයා ඕන තරම් උදව් කරනවා කිව්වා. උපරිමෙන් උදව් කරනවා හොඳ කියනකොට. ඉතින් පින්නනි මම ඒ වෙලාවෙම කිව්ව දේ තමයි මාත්‍යෝ මට මොකාක නැතුණත් කමන්නේ මං කිසි දවසක ඒ දේ කරන්නේ නැහැ. මොකද මට කියන්න පුළුවන් එයාගේ තියෙන ගුණයක්. කවදාකවත් නැති ගුණයක් මට ඇති කරන්නත් බෑ. එයාගේ තියෙන ගුණයක් මට නැති කරන්න කටයුතු කරන්නත් බෑ. මේ දෙකම අපිට සුදුසු නෑ, කැප නෑ ඒක. අපිට සුදුසු නැති එක. දැන් එයාගේ නැති ගුණ කියලා මෙයා හොඳ දානපතියෙක්, මෙයා දන් දෙන, මෙයා අත දිගහැරලා උදව් කරනවා එහෙම ගුණ මෙයා හොඳට අවිලා ලක්ෂ ගණන් වීදම් කරයි කිව්වා. ලක්ෂ ගණන් වීදම් කරා. පින්නන්නේ එහෙම දැන් කියනකොටම දැන් බලන්න එහෙම කියනකොටම ඔක සම්මතය අපි කියන්නේ මොකද? ගුණාට අන්දන වෙයි කියලානේ. එතකොට ඔහොම කියනකොටම දැන් මෙයා හරි හොඳ දායකයෙක්, මෙයා හොඳ උපාසකයෙක්, මෙයා ඕන මේ වගේ උදව් කරනවා හොයලා බලන මෙහෙම කියලා කියනකොට පින්වත්නි ඇත්ත කියනවා නම් ප්‍රශ්නයක් නෑ. එතකොට අපි ඒක කිව්වොත් මෙයාගෙන් තව වැඩක් ගන්න ඕන. මෙයාගෙන් මෙන්න මේ උදව්ව ගන්න ඕන. මේ උදව්ව ගන්නම් මෙයාට මෙන්න මේ වගේ දෙන්න ඕන. මාන්නේ හදලා දෙන්න ඕන. මෙයාට කෙලෙස් ඇති වෙන විදියට දෙන්න ඕන හිතර කියලා. එහෙම දෙයක් නිදහස් කරනකොට අපි දැන් මෙහින් දෙයක් අපි වාචිකව නිදහස් කරලා එයාගේ හිත සතුටු කරනවා බැඳෙන විදියට. හැබැයි එයා බැඳෙන විදියට සතුටු කරන අතරේ මේ අපිත් බැඳිලාද නැද්ද? බැඳිලා. එතකොට පින්නන්නේ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව බලන පින්නන්නේ තමා තුලින්ම බලන්න. පින්නන්නේ පුදුම දේශනාවක් බුද්ධ දේශනාව කියන පින්නන්නේ තමා තුලින්ම බලන්න. දැන් අපි තුලින් බලනකොටම පින්නන්නේ මම මේක කියනකොටම මම මේක කියන්නේ පොයේ දවසක හරි කට්ටියක් ඉදිරිය හරි කියනවා කෙනෙක්ගේ හොඳ ගුණ කියනවා හොඳ දේවල් නැති දේවලුත් පොඩ්ඩක් එකතු කරලා හොඳට කියනවා. කියන්නේ මොකටද? මගේ චේතනාව තියෙනවා නම් මෙයාගෙන් දෙයක් ගන්න කියලා. එහෙනම් ගන්න හිතාගෙන එහෙම කියනවා නම් ඒක අකුසලයක්ද නැද්ද? අකුසලයක් වෙන්නවත්. එතකොට එයාගේ හිතටත් අර එයාටත් දැන් මාන්නේ සකස් වෙලා එයත් දැන් ඒ විදිහට හිත පවත්නවා නම් දැන් මමත් අකුසලයක පිහිටමින් තව කෙනෙක් අකුසලයක සමාදන් කරවීමත් අකුසලයක්. බලන්නකෝ. ඒ කියන්නේ මම අකුසලයක පිහිටලා එන්න එකත් අකුසලයක්, තව කෙනෙකුට අකුසලයේ සමාදන් කරවීමත් අකුසලයක්. ඉතින් ඕකට දායක වෙන්න ඕනේ පින්වත්නි. දැන් ඔබ අහලා තියෙන්නේ තමන් සීලයක පිහිටලා තව කෙනෙකුත් සීලයක සමාදන් කරවිවොත් ඒක බොහෝ කුසලයක්. දැන් තමන් සීලයක පිහිටලා ඉන්නවා. තමන් සීලයක පිහිටලා ඉන්න ගමන් තව කෙනෙකුත් සීලයක පිහිටවනවා. බොහෝ කුසලයක්. බලන්න කුසභාවය. ඉතින් අරකේ තමන් අකුසලයක පිහිටලා තව කෙනෙකුත් අකුසලයකට සමාදන් කරනකොත් බොහෝ අකුසලයක්. ඉතින් එහෙම පින්නන්නේ මේ අවුරුදු කීයද අපි ජීවත් වෙන්නේ? තව පුංචි කාලයක් ජීවත් වෙන්නේ. ඔය කාලයට කෙනෙකුට බොරුවක් කියලා දෙයක් ගන්නවට වඩා හොඳයි ඇත්තම කියලා ගන්න එක.
ඇත්තම කියලා ගන්න එක. ඒ නිසා පින්වත්නි මේක දකින්න. දැන් ඔය අපි ඉස්සර මාධ්‍ය ආයතනයක අනුශාසනා කරද්දී මේ මගෙන් ඉල්ලීමක් කරා මේ අපේ ස්වාමීන් මේ දිව්‍ය ලෝක ගැනත් පොඩ්ඩක් විස්තර කරලා එහෙට යන විදියටත් ආමිෂය ගැනත් පොඩ්ඩක් අනුශාසනාවට බර කරන්න කියලා. මං කිව්වා ඒ ආමිෂයේ පැත්තත් අපි අපේ ස්වාමීන් ආමිෂයේ පැත්තත් මම කියන්නේ ආමිෂය කරන්න කියන එක නේ. දැන් මම මේ හැම දේශනාවකම ඒක කියනවා. දැන් පංචශීලයේ හරිය පිළිටන කියලා කියනවා. හැබැයි කියන්නේ මොකටද? ඒක කර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක කරලා ආනිසංස ගන්න කියන එක නෙමෙයි. ඒක කරොත් ලැබෙන ආනිසංසයක් තියෙනවා. ඒක අපි කියනවා. හැබැයි අපි කියනවා අවසානට මොකද කියන්නේ? ඒක කරලා මේක ගන්න හිතන් ඒක කරන්න එපා. එදින්ද අයිත් සසරේ. අයිත් දුකේ. ඒ නිසා ඉපදීමම දුකයි කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපිට කවදාකවත්ම සසරේ යෑම සැපයි කියන්න බෑනේ. ඉපදීම දුකයි කියන ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ ගෝලියෝ විදියට අපිට පුළුවන්ද ඉපදීම සැපයි කියන්න? මං කෝ ඒක මට නම් කියන්න බෑ අපේ ස්වාමීන් වහන්සේ. මම අදින් පස්සේ දේශනා නතර කරන්නම් මේකේ. චරයි මම ඉන්නේ නැහැ කියලා. නෑ එහෙම එපා කිව්වා. නමුත් මම ගියේ නෑ. පින්නනේ අපිට එහෙම කරන්න බෑනේ. එතන මේ දැන් මේ අපි මේ දැන් කරන එක මේ දේශනාව තුලුණත් දැන් ගත්තන් ඔබට මේ කර්මයයි කර්මඵලයි පිළිබඳ විස්තර කරමින් ඇවිල්ලා අපි එතනින් ඔබ අරගෙන ඇවිල්ලා ඊළඟට අපි ඔබට කියන්නේ මෙතනින් ගැලවෙන්න. දැන් බලන්න දැන් ඔබ සීලයක පිහිටන්න. දැන් ඔබට කරන්න පුළුවන් තැන ඉඳලා එපා පින්නන්නේ මේක එන්න. නැත්නම් එකපාරටම දැන් අපි තුමු ඔබ මේ ඉපදුණු ගමම්ම පින්නන්නේ එකපාරටම නැගිටින්නේ නැහැ නෙවෙයි. පොඩ ඇවිල්ලා හැබැයි අපේ ඉලක්කයක් තියෙන්න ඕන. ඉලක්කය මේ හිතේ තියෙන බැඳීම් ගැටීම් වලින් අත මිදලා සංසාර දුකෙන් අත මිදෙන්න. එන හිත නිදහස් කරගන්න. එකම උත්තරයයි පින්නන්නේ බුද්ධ දේශනාව තුළ පින්නන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් තුලින්ම බලන්න. වෙන කවුරුවත් තුලින් නෙවෙයි තමා තුලින් බලන්න. තමා තුලින් බලනකොට පින්නන්නේ මම මේ දැන් මේ විනාඩි ගානෙම කියපු ටික මම ඔබට විනාඩි 2කින් කියන්නම්කෝ. එකම දෙයයි පින්නන්නේ ඔබ මොකක් කළත් කමන්නේ මොකක් කිව්වත් කමන්නේ ඔබ බලන්න. ඔබ තුලින් ඔබ කරන දේ බලන්න. එලෙස බලනකොට ඔබ තුලින් බලනකොට ඒ කියන්නේ ඔබේ චිත්තසංතානයේ දෙස සිහියෙන් එබිල බලන්න. එහිම එබිල බලනකොට මම මේ කරන දෙය මම මේ කියන දෙය මගේ හිත තුල බැඳීමක් පෙරටු කොටගෙන නම් කියන්නේ. ද්වේෂයක් පෙරටු කොටගෙන නම් කරන්නේ. එහෙනම් ඒක මට හානි කරමයි. මම සසරට ඇදගෙන වැටෙනවමයි. මම දුකට වැටෙන වැඩපිළිවෙලමයි. නැවත උපදින වැඩපිළිවෙලමයි. ඒ නිසා ඔබ පින්වත්නි ඥානවන්ත වෙන්න මහා සත්පුරුෂයෙක් වෙනවා පින්වත්නි. ඔබ වචනෙන් යමක් කතා කරනකොට බලන්න ඔබේ චිත්තසංතානය තුල ඒ කතා කරන වචනෙට සාපේක්ෂව හිත තුල බැඳීමක්ද ගැටීමක්ද තියෙන්නේ කියලා බලලා ඒ බැඳීම දුරු කරලා කතා කරන්නකො වචනේ. කෙනෙකුට ඔබ දැන් දානයක් දෙනවා. කෙනෙකුට ඇවිල්ලා ඉල්ලුව මොකක් හරි පරිත්‍යාගයක්. ඔබ දැන් පරිත්‍යාගයක් දෙනවා. පරිත්‍යාග සීලියෙක් විදිහට පරිත්‍යාගයක් දෙනවා. ඒගොල්ලෝ රෙදි පෙරදි ටිකක් ඉල්ලුවා බඩු මුට්ටු ටිකක් කන්න නැහැ කියලා ඉල්ලුවා. දැන් ඔබ බඩු මුට්ටු ටික දෙනවා යාට. බොහොම හොඳ සත්පුරුෂ ක්‍රියාවක්. හැබැයි දෙනවා. දැන් දෙන වෙලාවේ බලන්න හිත දිහා. මේ දෙන්නේ ලෝකයට පේන්න බැඳුණු හිතින් මාන්නයෙන්ද? මේ දෙන්නේ කට්ටි ඉදිරියේදී ඇවිල්ලා ඉල්ලුව මේ මිනිස්සයා මේ වෙලාවෙම මේ මගුල ඉල්ලුවනේ කියලා හිත ඇතුලේ ද්වේෂයක් එහෙම තියාගෙන කටින් එහෙම කියන්නේ දෙනවා ඔබ. එතකොට දැන් බලන්න මම මේ දැන් ඔබට කියන්නේ ඒ දැන් ඉල්ලුව එයා දෙයක් ඉල්ලපු එකට අපි උපකාරය කළා. ඒක මනුස්ස ලෝකේ මනුස්ස ක්‍රියාවක්. දැන් ඔබට ආර්ය මාර්ගය වඩන්න පුළුවන් ඒකෙන්. ඒක දෙනවා. දැන් හිතේ ගැටලද බලන්න. ගැටලන් දුරු කරන්න. ඒක දෙනවා. හිතේ බැඳිලද බලන්න. බැඳිලා නම් ඒක දුරු කරන්න. මාර්ගයේ වඩනවා. දැන් අන්න ඔබ මාර්ගයේ වඩමින්
ආන්න පරිත්‍යාගයක් කළා. මාර්ගයේ වඩමින්. ඒ කියන්නේ හරි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ හිත තුල. පින්නන්නේ හිතේ නිහඬියාව කාටවත් නිර්ණය කරන්න බෑ. තමන්මයි ඒක දකින්න ඕන. තමන්මයි දකින්න ඕන පින්නන්නේ. එහෙනම් හිතේ වැඩපිළිවෙල තමන්මයි දකින්න ඕන. එතකොට එහෙනම් ඔබ දක්ෂ වෙන්න මේකට. එතකොට ප්‍රායෝගිකව පින්වත්නි නිවැරදි දැක්මට පැමිණෙමින් ඔබට මේ ඔබේ කටයුතු ටික කරන්න පුළුවන්. නිවැරදි දැක්ම කියලා කියන්නේ පින්වත්නි දැන් දරුවෙකුට උගන්වනවා කියන්නකෝ. එයා විභාගේ පාස් වෙන එක සතුටුයි. හැබැයි විභාගේ පාස් වුණා දරුවා සිස්සතේ පාස් වුණා කියනකෝ. ඇවිල්ලා ඔබට කිව්වා ඔන්න සිස්සතේ පාස් ලංකාවේම එක කියලා හිතන්නකෝ. එතකොට ලංකාවේම පළවෙනිය වෙලා සිස්සතේ පාස් වුණා. දැන් එතකොට ඔබට සතුටුයි. ඒ සතුට එක්ක දැන් බලන්න බැඳුණු සිතින්ද ඒ සතුට ලබන්නේ. සාමිස සතුටක්ද බලන්න, නිරාමිස සතුටක්ද කියලා බලන්න. දැන් දරුව පාස් ඇත්ත හොඳයි සතුටුයි. හැබැයි මොකටේ හිතේ බැඳෙන්නේ? හිතේ බැඳුනොත් කෙලෙස්. සිතේ බැඳුනොත් දුස්සීලයි. සිතේ බැඳුනොත් ඔබ දුකටපත් වෙනවා. දැන් එතකොට සම්මතයේ දරුවා විභාගේ පාස් වීම සතුටුයි, හොඳ වැඩේ හොඳයි. ලෝකය තුල හොඳ වැඩේ හොඳයි. හැබැයි අපි ලෝකයෙන් අත මිදෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන මානසිකත්වයේ තුල අන්න එතන බැඳෙන්නේ නැහැ. එතන ගැටෙන්නේ නැහැ. දැන් ඔබ බැඳුණු සිතින්ද බලන්නකො දරුවගේ විභාගේ පාස් වීම මේ දෙස බලන්නේ. බැඳුණු සිතින් නම් ආන්න ඔබට කර්ම රැස් වෙනවා. අනන්ත දුකකටපත් වෙන්න වෙනවා. එතකොට දැන් ඔබට මාන්නේ මගේ දරුව පාස් එක අනිත් අය එහෙම පාස් නැහැ. මගේ දරුවට හොඳ තැනක් හම්බෙයි. අර ඉස්කෝලෙන් කතා කරා මේ ඉස්කෝලෙන් කතා කරා කියලා දැන් ඔබ ගිහිල්ලා අම්මා වශයෙන් යාළුවන්ට කියනවා. ඒ යාළුවන්ට අම්මා වශයෙන් කියනකොට දැන් බලන්න ඔබේ හිතේ දැඩි මාන්නයක් තියෙද බලන්න. අනුන් හෙලා දකින ගතිය තියෙද බලන්න. තමන් හොවා දක්වන ගතිය තියෙද බලන්න. දැඩි බැඳුණු සිතක් ඇතුව ඒ බැඳුණු හිතෙන් පෙරදැඩි වෙලා ඉඳලා බලන්න මේ ටික වචන ටික පිට කරන්නේ. එහෙනම් ඔබ අසරණ කෙනෙක්. ඔබ මහා අසරණ කෙනෙක් පින්නන්නේ මේක ප්‍රකාශ කරාට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට දකින්න ඒ හැම ක්‍රියාවකදීම භාග්‍යවතුන් වහන්සේත් පින්වන්නේ ආරාම වලට ගියා වැඩියා. හැබැයි ඒ ආරාම වලට වැඩියෙන් ලස්සනේවට කියන ආනන්දේ හරි ලස්සනයි රමණීයයි ආනන්දේ. මේ ලස්සන ආරණ්‍ය වලට ඒ ලස්සනයි කියනවා. ලස්සන වනාන්තර වල හරි ලස්සනයි කියනවා. එහෙම තමයි. ඒ ලස්සනට ලස්සනයි කියනවා. හැබැයි උන්වහන්සේලා ලස්සනයි කියනකොට හිතේ බැඳීමකින් තොරයි. උන්වහන්සේලා අයියෝ මේ මොකද්ද කරන්නේ මේ මෝග පුරුෂයා තාම තථාගතයන් වහන්සේ පේන තෙක් මානවත් නැහැ කියලා සමහර භික්ෂුන් වහන්සේලාට දොස් කියනවා. ඒ දොස් කියන්නේ ඒ වැරදට වරද පෙන්නනවා. හැබැයි හිතේ ගැටීමකින් තොරයි. ආන්න බලන්නකො ස්වභාවය. දැන් එතකොට පින්වත්නි ඔබ මේ ගුණය තියුණු කරන්න. සිතේ බැඳීමෙන් තොරව දරුවගේ ක්‍රියාවන් දෙස දකින්න. සිතේ ගැටීමෙන් තොරව දරුවගේ ක්‍රියාවන් දෙස බලන්න. එහෙනම් සිතේ බැඳීමෙන් ගැටීමෙන් තොරව දරුවගේ ක්‍රියාවන් ඔබ ඉටු කරන්න. ඒ ක්‍රියාවන් ඉටු කරන්න. හොඳ දෙයට මේ හොඳයි කියලා මේ ප්‍රසාදය පළ කරන්න. එයා කරපු වැරදියට වැරදි කියලා දොස් කියන්න. හැබැයි බැඳීමෙන් ගැටීමෙන් තොර කොතනද ක්‍රියා ක්ලීන් වෙන්න ඕන තැන කොතනයි? සිත හොඳට ක්ලීන් වෙමින් සිත හොඳට පිරිසුදු වෙමින් ඔබ මේ ලෝකේ වෙන දේ හොඳ නරක කියන්න. උච්චරයි. ඇයි පිනන්නේ හිතේ බැඳුන කියලා අරයාට වෙන දෙයක් වෙනවද? දැන් හිතේ ගැටලා කිව්ව කියලා මොකද්ද වෙන්නේ? අර දරුවට වරද විදියට පෙන්නුවොත් දරුව වරද පිළිගන්නවා. හැබැයි තාත්තා අම්මා තරහෙන් මූණ කළු කරගෙන එක සැරේ වචන ගොඩ සංඛ්‍යාවක් එළියට ධම්මමින් අතපය ගස්සමින් කෑ ගහමින් ඒ වරද පෙන්නනකොට දරුවට හිතෙනවා මේ යකෙක් මේ යකින්නියක් මේ මට වරද පෙන්නනෝනේ මම හිරිහැරයට පත් කරනවා
මම තාඩන පීඩාවට ලක් කරනවා කියලා දරුවගේ හිත ඇතුළට හිතෙනවා පින්නන්නේ. එතකොට ඒ අම්මා තාත්තා කියලා එයාගේ ඇති වෙන්නේ වෛරයක්, තරහක්, ද්වේෂයක්. දැන් ඔබ ඇවිල්ලා කරපු වරද පෙන්නන පුතේ, ඒක වැරදීනේ පුතේ. ඒක තවත් කරන්න එපා. ඒක හොඳ නෑ. ඒක වැරදි. අන්න එතකොට ඒ දරුවා පිළිගන්නවා පින්නන්නේ. එයා පිළිගන්නවා. හැබැයි දැන් ඉතින් ඔබේ හිතේත් එහෙම එකක් ඇත්තේ නෑ. දැන් ඉතින් එයා පිළිගත්තේ නෑ. පිළිගත්තේ නැතත් ඔබේ හිතේ අරම එකක් නෑ. ඒක පැහැදිලි කර දෙන්න තමයි යන්නේ. ඇයි හිතේ ගැටුණයි බැඳුණයි කියලා ඔබට හානියක් අහිතකර එකක් මිස හිතකර දෙයක් වෙන්නේ නෑ. ආන්න ඒකයි වෙනුනේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයේ තියෙන විශේෂත්වය. සුවිශේෂත්වය. අන්න කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන් ලැබුණොත් අන්න ඔබට හිමින් දානෙන් සීලෙන් භාවනාවෙන් පටන් එහෙම ඇවිල්ලා උඩට හිමින් මේන දෛනිකව තමන්ගේ මේ ජීවිතය දැන් පිටන්නේ මේ මනුස්ස ජීවිතයේ තුලදීම දැන් මේ බුද්ධ ශාසනය ලැබිච්ච කේදී මේ පින් කර ඉන්නම කියන එකක් නෙමෙයි මේ කියන්නේ. පින කියන්නේත් කර්ම, පින කියන්නේත් කෙලෙස්, පින කියන්නේත් උපදිනවා, පින කියන්නේත් දුක ඇත්ගෙන දෙනවා. හැබැයි පිනෙන් සැප එනවා තමයි. හැබැයි සැප ලබන්න ඕන දුක නැමැති උපත උරුම කරගෙන ඉපදීමම දුකයි. ඉපදීම නැමැති දුක ලබාගෙන තමයි අපි සැප ලබන්න ඕන. ඉතින් ඒකත් දුකක්. ඒ නිසා දැන් ඕගොල්ලෝ ඒ පින් කරන්න. හැබැයි පිනෙන් ඔන්න වෙන දේ. හැබැයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් අන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා වගේ පිනෙනුත් අත මිදෙනවා, පවෙනුත් අත මිදෙනවා, මැදුම් පිළිවෙත යා මතු කර ගන්නවා. එන්නේ පිනෙන් අත මිදෙනවා කියලා කියන්නේ පින්නන්නේ පින සකස් වෙන්නේ හිතේ. පව සකස් වෙන්නේ සිතේ. පුණ්‍ය කර්ම සකස් වෙන්නේ හිතේ. පාප කර්ම සකස් වෙන්නේ සිතේ. ඒ නිසා සිතේ පුණ්‍ය කර්ම පාප කර්ම සකස් කරන්නේ ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කර මැදුම් පිළිවෙත උපදවා ගන්නවා. මැදුම් පිළිවෙත උපදවා ගත්තට පස්සේ ආන්න ඔබ එතකොට මැදුම් පිළිවෙත උපදවා ගන්න ශ්‍රාවකෙක් දාන දෙනවා, අත හැරලම දෙනවා පින්වත්. ශ්‍රද්ධාවෙන් දෙනවා. ඒක දැන් ඕගොල්ලෝ දානය දෙන්නකට කොච්චර කොහොම ගියත් වෙන්නේ මනිනවා, කිරනවා. අයියෝ මේ බෙදාගෙන ගෙනාපු දාන ඩිංග ස්වාමීන් වහන්සේලාට බෙදන්න ගියාට පස්සෙත් වෙවුලනවා හැන්දේ. ඩිංග වෙවුලන මේ තව ඩිංග ඉතුරු කර ගන්නවා. ගෙනාපු ටිකත් ඉතුරු කර ගන්නවත් කියලා හිතාගෙන බෙදන්නවත් හිතෙන්නේ නැහැ සමහර අයට. එහෙම ස්වභාවයක් තියෙන පින්නන්නේ. මේක හරියට නිවැරදිව දැක්මට එනකොට ඔබ බොහොම ශ්‍රේෂ්ඨ වෙනවා. අතහැරලා මේ දේ කරා. දැන් අපි හිතමු දැන් පුණ්‍ය කර්ම පාප කර්ම දෙකෙන් අත මිදමින් මානසිකත්වය තුල මාර්ගය මැදුම් පිළිවෙත උපදවා ගන්න ශ්‍රාවකෙක්, ආර්ය ශ්‍රාවකයෙක් දාන දෙනවා. ඒ දෙනකොට අපිට කියනවා අපි අහන ස්වාමීනි ස්වන්නතල කීනමක් වැඩ ඉන්නවද? 19ක් ඉන්නවා කියනවා. අපි දැන් දානේ හදාගෙන යනවා. ස්වාමීන් වහන්සේලා දෙනමයි. දැන් ඔබ දානේ හදාගෙන ගියොත් පින්වත්නි 19ක් ඉන්න තැන කියලා දෙනමක් හිටියොත් දැන් මොකද වෙන්නේ? දොස් කීයේ එතෙන් පටන් ගැටි ගෙදර එන්නෙත් එහෙමයි. කොච්චර අකුසල් රැස් කරගන්නද? හැබැයි බැඳීම් ගැටීම් දැකීමෙන් ඒ කියන්නේ පුණ්‍ය කර්ම පාප කර්ම දකිමින් මැදුම් පිළිවෙත ඒ දෙක ප්‍රහාණය කරමින් මැදුම් පිළිවෙත තම මානසිකත්වයේ තුල උපදවා ගන්න ආර්ය ශ්‍රාවකයා දානය අරගෙන යනවා. 19ක් කිව්වා දෙනමයි ඉන්නේ. අනේ සාදු ස්වාමීනි දෙනමක් හරින්න ඕනේ. ඒ දෙනමට බෙදෙනවා. ඊට පස්සේ කියනවා මහත්තු දැන් ඉතුරු ඉන්නේ මේ ගොඩක් දාන්නේ. කමන්නේ අපි දානගෙන අපි කියන ඔය තියෙන්න. එච්චරයි. මුකුත් ඒව කතා කරන්නේ අපි වෙන කෙනෙක් නම් ඇයි අපි ස්වාමීන් වහන්සේ අපිට දැනුම් දුන්නේ නැත්තේ? අපේ දානෙට මේ 8 නමක් නැති වුණානේ. දැන් දෙනමයිනේ ඉන්නේ. අපරාධනේ. ඔන්න ඒගොල්ලෝ කියන වචනයක් තියෙනවා අපරාධ කියනවා. ඒතකොට අපරාධ කියනකොට දුන්නු දාහනේ අපරාධ කියන වගේනේ. අපරාධ නෙවෙයි දෙනමකට හරි දුන්න එක ශ්‍රේෂ්ඨයිනේ. ඇයි ඔබට එහෙම හිතන්න බැරි? හිතන්න බැරි. ඔබට ඔහම හිතනවමනේ. හිතන්න බැරි එක කාරණයක් තියෙනවා. මොකද්ද? ඔබ දානේ දෙන්නේ අල්ලසක් විදියටයි. ඇයි මේ දෙන්නේ මේ වගේ ගන්න? අයියෝ දුන්න එකේ අඩුණු හැටිය මට ලැබෙන්නේ අඩුවෙන් අන්න එතන ද්වේෂය ඇති වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා දාන දෙන්නේ ගන්න බලන් නෙමෙයි ශ්‍රද්ධාවෙන් අතහැරලා දෙනවා. ඒ නිසා එයා ගන්න බලාගෙන නෙමෙයි දෙන්නේ
අතහැරලා දෙනවා. ලැබෙන එකක් එයාට ලැබෙයි. ලැබුණත් එයා සතුටුයි. නොලැබුණත් එයා සතුටුයි. සිතේ බැඳීම් ගැටීම් දුරු කරමින් ඉන්න මානසිකත්වයෙන් යුක්ත තමයි එයා දානි දෙන්නේ ආරාමෙට. ඒක කිසි ප්‍රශ්නයක් එයාට නැහැ. හරි සතුටින් දීලා ආවා. කවුරු හරි අහනවා දහනමක් කිව්ව දෙනවයි නේද හිටියේ? ඔව් දෙනමක් හිටියා. කොච්චර දෙයක් දෙනමක් කර හිටියනේ. එහෙමයි නැත්තම් වෙන කෙනෙක් නම් අයියෝ මං දෙනමක් ඉන්න බව දන්නම් මං අද නිවාඩු දාන්නෙත් නෑ මම යනවා එහෙනම් වැඩට යනවා වෙන දවසක හරින ඔය හරියට හදා ගන්නවා කෙලස් පින්වන්නේ මේක දකින්න දැකලා ඒ නිසා පින්වන්නේ ඔබ මේ කරන වැඩපිළිවෙළවල් තුල සම්මතය තුල මේ කරන දේවල් තුල සිතේ බැඳීම් ගැටීම් අතහරිමින් වැදුම් පිළිවෙත නිපද උපදවා ගනිමින් සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තෙරුවන් සරණයි. පින්නත් ඔබ ඒ ශ්‍රවණී කළේ තනුමල්ලිල කිතුල්කොටේ රතන සදහන් භාවනා මධ්‍යස්ථානයේ සිට ගෙනෙන ධර්ම දානමය පින්කම් මාලාවේ අද ඉරිදා රාත්‍රී ධර්ම දේශනාව ඇලීම ගැටීම දකින්න